තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සුපුරුදු වීඩියෝ මාලාවේ ඊළඟ අංගය 4 වෙනි එක. අපි මෙතුවක් වෙලා කතා කරගෙන ආවේ සතිපට්ඨාන සූත්‍රයට අනුව බැලුවොත් කායානුපස්සනා කොටස. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි මේ වීඩියෝ පෙළ කරන්නේ ප්‍රායෝගිකව භාවනා කරලා කමඨාන් වාර්තා ඉදිරිපත් කරන අයට අනුග්‍රහ පිණිස. ඒ අයට තමයි මේකේ රහ දැනෙන්නේ. මේක කරන අයට, කරලා බලන අයට, මේක නොකරන කෙනෙකුට මේ කියන අපබ්‍රංශය තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ අනුග්‍රහය කරන්නේ අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව පුහුණු යෙදෙන අයට විතරයි. ඉතින් මේ ලැබෙන වාර්තා වලින් ඉස්මතු වෙන විවිධ කාරුණු එක්ක බලද්දී මේ කායානුපස්සනා කොටසට සම්බන්ධව තව පොඩි කාරණා ටිකක් ඉදිරිපත් කරන්න ඕනි කියලා හිතුණාද? ඉතින් ඒ ටික කියන්න කලින් මුලින්ම ඔබ භාවනා කරන ඔබ සිහියේ තියාගන්න ඕනි අපි මේ යන්නේ ලෝකේ බහුතරයක් දෙනා දකින්න අකමැති සත්‍යයක් දකින්න කියන එක ඔබ මතක තියාගන්න ඕනේ. බහුතරය කෙසේ වෙතත් මේ භාවනා කරන්න ආපු ඔබවත් ඔබේ හිතවත් කැමති නැති දේවල් ටිකක් තමයි අපි මේ දකින්න යන්නේ. මොනවද ඒ තමයි මේ ලෝකේ තියෙන ඕනම සංස්කාර ධර්මයකට පොදු ධර්මතා ටික. ඒ තමයි දේවල් අනිත්‍ය වෙනවා, දේවල් දුකයි, දේවල් අනාත්මයි කියන මේ පරම සත්‍ය තමයි අපි මේ දකින්න යන්නේ. ඒ නිසා තමයි අපිට මේ ගමන දුෂ්කර වෙලා තියෙන්නේ. මොකද අපි මේ සත්‍ය, මේ ඇත්ත දකින්න අපි කැමති නැති නිසා. ඉතින් ඒ නිසා මේ පාර දුෂ්කරයි. දුෂ්කර නිසා බොහෝ අය කෙටි පාරවල්, පහසු පාරවල් හොයන්න ගිහින් අමාරුවේ වැටෙනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ මේ ලෝකෙ කෙසේ වෙතත් තමන්ගේ හිතවත් දකින්න අකමැති අපි මෙතුවක්කල් පිටු පාලා ගියපු සත්‍යයක් දකින්න මේ හිතේ කැමැත්ත හදාගෙන යන්න. එතකොට අපේ හිතත් කයත් දෙකම මේකට විරුද්ධව වැඩ කරනවා. කැමති නැති වෙනවා. එතකොට දුෂ්කරතා මතුවෙනවා. එතකොට අපි හිතමු මේ වැඩේ කරන්න, මේ ප්‍රායෝගිකව පුහුණුවේ යෙදෙන්න භාගතුන් වහන්සේ පැහැදිලිවම සූත්‍ර ගණනාවකම දේශනා කළා තියෙනවා. මේක මේ අපි අහිංසක වෙලා, ආදුනික වෙලා අපි මේකට ආරම්භයක් ගනිද්දී උන්වහන්සේ දේශනා කරනවා ආරණ්‍යයකට, රුක්ක මූලයකට, ශුන්‍යාගාරයකට යන්න කියලා. ඇයි මේ මෙහෙම කරන්න කියන්නේ? අපි මේ ලෝකයක් දුක්, ගමක් දුක් අතහැරලා තමයි මේ යන්නේ. මේ වැඩේ කරන්න යන්නේ එහෙමයි. ඒ යන්නේ මේ ආරණ්‍යේවත්, රුක්ක මූලේවත්, ශුන්‍යාගාරේවත් පරම සැපක් තියෙන නිසා නෙමෙයි. එතෙන්ට ආවේනික දුක් ටිකකුත් තියෙනවා. හැබැයි ලෝකයක් දුක් නෑ. ගමක දුක් නෑ. මේ මොකක්ද මේ ලෝකයක් දුක් නෑ, ගමක දුක් නෑ කියලා කියන්නේ? මෙතන කාම වස්තු නෑ, කාම ගුණ නෑ. කාම වස්තු, කාම ගුණ හරහා උපදින දුක් වේදනා පරිලාහ නෑ, පීඩා නෑ. අපි මේ ඒක තමයි తాවකාලිකව අතහරින්නේ මේ වැඩේට කාම වස්තුන්ගෙන් අතහැරෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන වචනෙන් කියනවා නම් මේ කරන්නේ නෙක්ඛම්මයක්. කාමය අතහරින එකක්. ඉතින් මේ කාමය අතහරිනවා කියන්නේ ඔක තමයි ලෝකයක් දුක් අතහරිනවා, ගමක දුක් අතහරිනවා. ඕනනම් gedara දුක් ටිකත් අතහරිනවා. කියන එක තමයි මේ ගන්නෙ. ඒ දුක් ටික අතහැරලා අපි ඒ වෙනුවට අල්ල ගන්නවා ආරණ්‍යක දුක් ටිකක්. රුක්ක මූලයක දුක් ටිකක්, ශුන්‍යාගාරයක දුක් ටිකක්. ඒකත් කටුකයි. හැබැයි සාපේක්ෂව අර ලෝකයක ගමක දුක් තරම් එච්චර දුකක් නැහැ. ඊට වඩා අඩු දුකක් අපි මේ අල්ලනවා කාම දුක්, කාම වස්තු වලින් හටගන්න දුක් ටික අයින් කරන්න. ඊට පස්සේ අපි දැන් ඉතින් මේ ආරණ්‍යයකට, රුක්ක මූලයකට, ශුන්‍යාගාරයකට ගියාට පස්සේ අපි මේ නිකන් ඉන්නව නෙමෙයිනේ. අපි එතෙන්ට ගිහිල්ලා කයට හිත ගන්නවා. පර්යංකයක් වශයෙන්, සක්මනක් වශයෙන්, එදිනෙදා වශයෙන් අපි කයට හිත ගන්නවා. එතකොට දැන් ගොඩාක් වෙලාවට මෙතන ගිහි අයත් සම්බන්ධයිනේ. ගිහි ගෙවල ඉන්න අය. එතකොට ඒගොල්ලෝ මේ ශුන්‍යාගාරයක් තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට එන්නේ. ගෙදර කවුරුත් නැති වෙලාවට, එක්කෝ ඒගොල්ලෝ නිදාගත්තු වෙලාවට, විවේක වෙලාවක්. එතකොට එහෙම තැනක් තමයි මේ අරමුණු කරන්නේ. එහෙම තැනකට ගිහින් ඔන්න ඔබ කයට හිත ගන්නවා. කයට හිත ගත්තාම දැන් ඔබට ලෝකයක් දුක් ඇත්තෙත් නෑ, ගමක් දුක් ඇත්තෙත් නෑ, ගෙදරක දුක් ඇත්තෙත් නෑ. ඒ මදිවට අපි මේ තෝරගත්තු සමස්ත ආරණ්‍යේ, සමස්ත ශුන්‍යාගාරයේ, සමස්ත රුක්ක මූලයේ දුක් නෑ. දැන් අපි හිත අරන් තියෙන්නේ කයට. ඒ නිසා අපිට අරමුණු වෙන්නේ කයේ දුක් ටික. එතකොට අර දුක් ටික ඔක්කොම වෙනුවට ඒ ටික පිටු දකින්න අපි මේ කයේ දුක අල්ල ගන්නවා. ඉතින් මේ කයට හිත ගත්තාම කයට සීමා වුණු දුක් ටිකක් එයාට තියෙනවා. හැබැයි ඉතින් මේ කයට හිත ගත්තාම අර සැපයක් එන්නේ නැහැ. ඉතින් ගොඩාක් භාවනා කරන අය හිතන් ඉන්නවර සම්ප්‍රදායානුකූල දේවල් අහලා මේ භාවනා කරන්න ගියාම දිව්‍ය ලෝකයයි කියලා. දිව්‍ය සැප හම්බෙයි කියලා. එහෙම එකක් හම්බෙන්නේ නැහැ. මේ කයට හිත ගත්තාම දුකක් තමයි අහුවෙන්නේ. වෙහෙසක් තමයි අහුවෙන්නේ. පරිලාහයක් තමයි අහුවෙන්නේ. ඉතින් ඒක අපි දැනගෙන යන්න ඕනේ. අපි ඒක දන්නේ නැතුව යන නිසා තමයි මේ භාවනා කරන්න එන ගොඩාක් යෝගීන්
ඒ අර එන පැංගිරි රස භාවනා කරන්න ආවහම කයට හිත ගත්තාම එන මේ පැංගිරි රස මේ ඇඹුල් ගතිය මේ කටු කරෝසන ගතිය ආපු ගමන් ඒගොල්ලෝ හිතනවා මේක භාවනාවක් වෙන්න බෑනේ. මේවත් භාවනාද. මෙහෙම භාවනා කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒගොල්ලෝ මේක අතාරිනවා. ඉතින් මොකද මෙයාලා මේ යන්නේ මේ අනිත්‍ය දුක අනාත්ම දකින්න නෙමෙයි. වෙන මොකද්දෝ එකක් තමයි මේ නිවන කියලා හිතන් ඉන්නේ. හැබැයි පොතේ දැනුමට දන්නවා කෙස් පැලෙන තර්ක ගේන දන්නවා දේවල් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. දැන් මේ අස්පනා අපිට කයට හිත ගත්තාම දුකක් අහු වෙනවා වෙනසක් වෙනස් වීමක් අනිත්‍යයක් අහු වෙනවා අනාත්ම බවක් අහු වෙනවා. ඒක අස්පනා අපිට පෙන්වනකොට බාර ගන්න කැමති නැහැ. ඉතින් එහෙම වුණත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ කයට හිත ගත්තම පේන්නේ දරත ටිකක් දුක් ටිකක් තමයි. හැබැයි ඒක සැපයක් විදිහට ඒක ප්‍රීතියක් විදිහට ගන්න කියනවා හේතුව තමයි ඒ දරතය ඒ දුක් ටික අපිට සාක්ෂියක් සපයනවා. මම දැන් කාම වස්තුන් අතහැරලා කියන බවට. මම දැන් කාම ගුණය අතහැරලා කියන බවට සාක්කියක් සපයනවා මේ කයෙන් හටගන්න දරත ටික දුක් ටික. කයේ දරත විතරක් නෙමෙයි හිතේ දරතත් හිතේ ඇවිසිල්ලකුත් මෙතනදී වැඩ කරන්න පටන් ගන්නවා. හිතේ දරත තමයි කාම සංඥා කියන්නේ. කියන්නේ නීවරණ. නීවරණ ධර්ම ටිකෙන් එයා හිතෙන් බැට කනවා. කයේ ඇතිවන දරත වලින් එහෙම බැට කනවා. මේ ටික තමයි හටගන්නේ වස්තු කාමයේ අතහැරපු බවට සාක්කියක් විදිහට හටගන්නේ ඔය කයේ දරත හිතේ දරත. හිතත් ඇවිස්සෙනවා කයත් ඇවිස්සෙනවා. ඉතින් යෝගාවචරයේකට ඒ ටික අහු වෙනවා කියන්නේ. මේ කයට හිත ගත්තාම හිතේ නීවරණ ධර්ම ටික පේනවා. කයේ තියෙන දරත ටික පේනවා කියලා කියන්නේ ඒකේ තේරුම 100%ක් කාම වස්තුන් අතහැරලා කියන එකට සාක්ෂිය. ඒ වගේම එයාට හොඳින් සිහිය පිහිටලා තියෙන බවට සාක්ෂිය. සිහිය පිහිටපු නිසා තමයි එයාට මේ දරත ටික පේන්නේ. ඉතින් අපි ඒක ගන්නෙ නෑ. මට මේ දරතයක් අහුවෙන්නේ, වෙහෙසක් අහුවෙන්නේ, හිතේ ඇවිසිල්ලක් පේන්නේ, නීවරණයක් පේන්නේ, සිහිය පිහිටපු නිසා කියන ඒක අපි ගන්නෙ නෑ. අපි මේ පේන දෙයට නාහෙන් අඬනවා, චරුචරු ගානවා, අනේ ඒ ටික නැති කරලා දෙන්නකෝ කියලා කෑ ගහනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සිහිය පිහිටපු බවට සාක්ෂියක් නිසා මේ දැනෙන දේවල් සම්බන්ධයෙන් සතුටු වෙන්න කියලා. ඉතින් මේකට ඇත්තටම අපිට වෙනම නුවණක් ඕනේ වෙනම ප්‍රඥාවක් ඕනේ මේක දකින්න. ඒක නැති නිසා තමයි ඒක නැති යෝගාවචරය තමයි මේ අඬන්න පටන් ගන්නෙ. ඉතින් මේ විමර්ශා නුවණ අපිට නැති නිසා අපිට කමඨහං සාකච්ඡාව කියන එක ඕනි. ඒ කියන්නේ සාකච්ඡා අනුග්‍රහය ඕනි මෙතනදී යෝගාවචරයට මොකද්ද මේ වෙන්නේ කියන එක තේරුම් බේරුම් කරගන්න. ඉතින් අර සමත සමාධියට කැමති යෝගාවචරයා මේ සිද්ධිය මේ විදිහට නුවණින් දකින්න කැමති නැහැ. එයා ඉඳගත්තු ගමම්ම සැපයක් ඉල්ලගෙන තමයි යන්නේ. හැබැයි මේ විමර්ශා නුවණ හොඳට විමසලා බලන්න පුළුවන් හොඳ ප්‍රඥාවක් තියෙන යෝගාවචරයාට මේක සැපයක් විදිහට ගන්න පුළුවන්කම එනවා. ඒ සැපයක් විදිහට ගන්න නම් හොඳ සුතමේ ඥානයක් ඕනි. මොකද්ද මෙතනදී වෙන්නේ කියලා තේරුම් ගන්න සහ සාකච්ඡාවෙන් අනුග්‍රහය ඕනේ. ඉතින් අපි හිතමු දැන් යෝගියාට මේ කයට හිත ගත්තාමනේ මේ ටික උනේ. ඉතින් එයා කයට හිත අරගෙන අපි හිතමු හුස්මට හෝ පිම්බීම හැකිලීමට හිත තිව්වා කියලා. ඒ අහුවෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. දැන් මේ කය කියලා කියන්නේ ධාතුන් හතරක එකතුවක්නේ. ඒ හතරෙනුත් එයා එක ධාතුවක් තමයි දැන් අල්ලන්නේ. මොකද්ද? වායෝ ධාතුව. අනිත් ධාතු ටික නෙමෙයි අපි වායෝ ධාතුව මූල කර්මස්ථානයේ විදිහට ඉස්සරහින් තියාගන්නවා. මොකද මේ හුස්ම ස්වභාවිකවම වැටෙන දෙයක් නිසා. එතකොට එයා හුස්මට හෝ පිම්බීම හැකිලීමට හිත තියුවාම එයාට දැන් අර සම්පූර්ණ කයේ ඉතුරු ධාතුන්ගෙන් වෙන දුක් ටික නෙමෙයි දැන් මේ වායෝ ධාතුව සම්බන්ධ දුක් ටිකක් ඔන්න එයාට එනවා. එතකොට ඒකත් වෙහෙසක්. කයේ දුක් ටික නෑ දැන් එයාට. එතකොට මේ හුස්මට පිම්බීම හැකිලීමට හිත තියෙන එකත් ඇත්තටම දුකක් වෙහෙසක් විදිහට දැනෙනවා. හැබැයි ඒක සතුටක් විදිහට ගන්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මොකද අර ඒ වායෝ ධාතුවට සාපේක්ෂව ඉතුරු ධාතු ටිකේ මේ කය සම්බන්ධ ඉතුරු දුක් ටික යට නැහැ. ඉතින් මේ ওই විදිහට හුස්මට හෝ පිම්බීම හැකිලීමට හිත ගත්තාම එයාට ඒත් වරින් වර කයේ තද ගති, වෙහෙස ගති, කය අරහෙට මේට ඇඹරෙන ගති, හැප්පෙන ගති ඒවා දැනෙන්න පුළුවන්. මේවා ඔක්කොම ධාතුන්ගේ ස්වභාව. ඒ ධාතුන් වැඩ කරන හැටි ධාතුන්ගේ ස්වභාව. එතකොට යෝගාවචරයාට මේ හටගන්න වෙහෙස දරත ගති ධාතුන්ගේ ස්වභාව ලෙස දකින්න තරම් නුවණ තියනවා නම් විතරයි එයාට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් එයා මේ කයේ පුංචිම හරි වෙනසක් වෙච්ච ගමන් ඒකට බය වෙනවා, ඒකට සහලවනවා, ඒකට අඬනවා, ඒක නැති කරලා දෙන්න කියනවා. ඒක ගැන කතන්දර ගොතනවා, ලෙඩක් වෙලාද කියලා හිතනවා, හූනියමක් කළාද කියලා හිතනවා. මන්ත්‍ර ගුරුකමක් කළාද කියලා හිතනවා, අමනුෂ්‍යෙක් වෙහිලාද කියලා ඔය වගේ විකාර අදහස් එනවා.
එයාලට තේරෙන්නේ නැහැ. එයාලට තේරුම් ගන්න තරම් නුවණ නැහැ මේ ධාතු ටිකක ක්‍රියාකාරීත්වය තමයි මේ එළියට දාලා තියෙන්නේ කියලා. ඒතර අපේ ලොකු සාංශයේ පොතක සඳහන් කරලා තියෙනවා මේ යෝගාවචරයා දැනගන්න ඕනේ ධාතුන්ගේ භාෂාව අඳුන ගන්න දැනගන්න ඕනේ. ධාතු කතා කරන භාෂාව. ඔය ඒ එළියට එන්නේ විවිධ හැලහැප්පීම් විදිහට මේ සතර මහා ධාතුන්ගේ භාෂාව. එයාලා තමයි මේක ඈ ගහලා කියන්නේ ආමේ මං ඇවිල්ලා ඉන්නේ කියලා. එතකොට ඒක දකින්න තරම් අපිට ඒක තේරුම් ගන්න තරම් නුවණ තිබ්බොත් අපිට සතුටක් එනවා. අනේ මම මේ සතර මහා ධාතු ටිකනේ දැකලා තියෙන්නේ කියලා. එතකොට බලන්න දැන් අපි පොතේ දැනුමින් සමහරු ධාතු කමටහන වඩන්න වෙනම කමටහන් ඉල්ලනවා. ධාතු තමයි මේකේ හැදිලා තියෙන්නේ. සතර මහා ධාතුන්ගෙන් තමයි මේ ඇඟ හැදිලා තියෙන්නේ. ලෝකෙ හැදිලා තියෙන්නේ කියලා තර්ක ගේනවා. ඒක පෙන්නනකොට බලනවද? පෙන්නනකොට බලන තරම් අපිට පෞරුෂය තියෙනවද? එතනයි වැදගත් වෙන්නේ. මේක කාලා බලන්න ඕනේ. ඔව් පොතේ දැනුමේ හැටියට එහෙම එකක් අපි අහලා තියෙනවා. ඒක ඇත්තමද? ඔන්න ඉතින් කයට හිත ගත්තාම ඔන්න ඉටි කෑ ගහන්න ගන්නවා. දැන් බලන්න ඕනේ මට දැන් S 50 අපිට ධාතුන් ඉස්මතු වෙලා තියෙද්දි මේක දකින්න තරම් පෞරුෂය තියෙනවද නුවණ තියෙනවද කියලා. ඉතින් මේ සතුට තියෙන කෙනාට මේ සතුටින් මේක බාර ගන්න කෙනාට මේ හුස්ම විපරිණාමය වෙනවා පේන්න ගන්නවා මූල කර්මස්ථානේ. හුස්ම හෝ පිම්බීම හැකිලිම විපරිණාමය වෙනවා කියන්නේ ඒක කිසි ලෙසකින්වත් එකම විදිහකට තියෙන්නේ නැහැ. ඒක හටගත්තු මොහොතේ ඉඳලා ඒක වෙනස් වෙනවා. S50 පිටම එයාට පේන්න ගන්නවා මේ හුස්ම විපරිණාමය වෙනවා. ඉතින් මේ හුස්ම විපරිණාමය වෙනවා කියන්නේ මොකද්ද? වායෝ ධාතු විපරිණාමය වෙනවා. ඒක තමයි පේන්නේ. ඉතින් ඒ නිසා අපි මේ කමටහන් දෙනකොට යෝගාවචරයන්ට කියනවා හුස්මත් එක්ක ටික වෙලාවක් එයාට අල්ලගෙන ඉන්න පුළුවන් වුණාම හුස්මේ තොරතුරු බලාගෙන ඉස්සරහට ගියාට පස්සේ එයාට අපි කියනවා හුස්මේ හට ගැන්ම බලන්න, හුස්ම අග බලන්න. ඒ කියන්නේ මුලයි අගයි බලන්න. මේ මුලයි අගයි බලන්න කියනකොට යෝගාවචරයාගේ අවධානය තීව්‍ර වෙන්න ඕනේ, සිහිය වැඩි වෙන්න ඕනේ. එතකොට යෝගියාට හුස්මේ ආස්වාසයේ ආරම්භක මොහොතේ පටන් අවසාන ගෙවෙන මොහොත දක්වාම එයා අත නෑරේ හුස්මත් එක්ක අර එක සමාන්තරව යන රේල් පීල දෙකක් වගේ අරමුණට සමාන්තරව අවදි මනස, සතිමත් මනස සමාන්තරව ගමන් කරන්න ගන්නවා. ඒ ගමන් කරොත් තමයි එයාට අර හුස්මේ විපරිණාමය දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසායි පොතේ තියෙන්නේ මුලැමැදාග බලන්න කියලා. මේක පටන් ගන්නකොටම කරන්න බෑ. සමහරු කමටහන් වාර්තා එවලා තියෙනවා ඉඳගත්තු ගමන්ම හුස්මේ මුලැමැදාග බලන්න යනවා. හොඳට මත්යන ඔළුව කැක්කුම් හදාගන්න, ඔළුව ක්‍රේල් කරගන්න හොඳම තැන එතන. ඒක මේ පොතේ තිබුණු පළියට එහෙම කරන්න බෑ බහැපු ගමන්ම. එතනට යන්න ක්‍රමානුකූලව පුහුණුවත් එක්ක ක්‍රමානුකූලව මනස වැඩිලා එතෙන්ට යන්න ඕනේ. පටන් ගත්ත ගමන් මුලැමැදාග බලන්න බෑ. ඉස්සෙල්ලා අපි හුස්මත් එක්ක ඒකාග්‍ර වෙලා ඉන්න ඕනේ. දෙයක මුලැමැදාග බලන්න. ඒ නිසා පටන් ගත්ත ගමන් මේක කරන්න යන්නේ නැහැ. ඒ නිසා දේශන අහද්දිත් ප්‍රවේශමෙන් අහන්න ඕනේ. එතකොට යෝගාවචරයට අහු වෙනවා මේ මුලැමැදාග බලද්දී හුස්මට සමාන්තරව අරමුණට සමාන්තරව අවදි මනස පවත්වාගෙන යද්දී මේ ගොරෝසුවට සියුම් විදිහට පටන් ගත්ත හුස්ම ගොරෝසු වෙලා ආයෙ ක්‍රමයෙන් සියුම් වෙලා යන එකක් පේන්න ගන්නවා ආස්වාසය සහ ප්‍රස්වාසය. එතකොට මේක තමයි අපි දකින්නේ හුස්ම විපරිණාමය වෙනවා. එතකොට හුස්ම දිය වෙනවා පේනවා, දිය වෙලා යනවා පේනවා, හුස්ම වෙනස් වෙනවා පේනවා. සමහරුන්ට කෙටි පොඩි චූටි හුස්මක් පේන්න ගන්නවා. සමහරුන්ට සැකයි ඇති වෙනවා මේ පොඩි හුස්මක් ඇතිද මට ජීවත් වෙන්න කියලා. ඒ තරම්ම මේක විපරිණාමයටපත් වෙනවා. මේක වෙනස් වෙනවා. ඉතින් මේක දකින්න තමයි අපි මෙච්චර දුරක් මේ එන්නේ. මොකටද? හුස්ම කියන එකත් නිත්‍ය දෙයක් නෙමෙයි. වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. ඒ වෙනස් වීම, මේ විපරිණාමය නිසා තමයි පිළීමක් තියෙන්නේ, දුකක් තියෙන්නේ. ඒ කියන්නේ මේවා ඔක්කොම වායෝ පොට්ටප්ප ධාතුව එයාට ආවේනික විදිහට වැඩ කරන්නේ මට ඕනි විදිහට නෙමෙයි. මං කියලා කරනව නෙමෙයි. මං කිව්වට ඔහොම කරන්න එපා කියලා කරන්නේ නැහැ. ඒක තමයි අනාත්මයි කියන්නේ. එතකොට මේකෙන් අපි මේ උදාහරණයක් විදිහට හුස්ම හෝ පිම්බීම හැකිලිම ඉස්සරහෙන් තියාගෙන මේ යන්නේ මේ බලන ඕනම දෙයක් වහා වෙනස් වෙනවා කියන එක දකින්නයි තමයි මේ අපි එකක් ඉස්සරහෙන් තියාගෙන යන්නේ. ඕනම දෙයක් බැලුවොත් බලන් හිටියොත් එක දිගට අපිට තියෙන එකම ප්‍රශ්නේ එක දිගට බලන් ඉන්න බැරිකම. බලන් හිටියොත් අනිවාර්යෙන් වෙනස් වෙනවා පේනවා. ඒක තියෙන ස්වરૂපය නෙමෙයි වෙනස් ස්වરૂපයක් ගන්නවා. ඒක නෙමෙයි ඊළඟට වෙනස් ස්වરૂපයක් ගන්නවා. ඕක තමයි අනිත්‍යයි කියන්නේ. ඉතින් මේ වෙනස් වීම නිසා පිළීමක් එනවා. ඒක දුකයි. ඒක දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක දැක්කහම මේ අරමුණේ වෙනස් වීම දැක්කහම වෙනස් වීම හරහා පිළීමක් දැක්කහම යෝගියා හිතන්නේ ඒක නරකක් කියලා. ඒක භාවනාව වැරදිලා කියලා. ඒක ප්‍රීතියක් විදිහට ඒක සතුටක් විදිහට ගන්න දන්නේ නැහැ. ඉතින් යෝගාවචරයාට තේරුම් ගන්න බෑ මේවා දැකීම හරහා ටික ටික මගේ සතිය වැඩිලා තියෙනවා, සම්පජාඤ්ඤය වැඩිලා තියෙනවා. ඒ වැඩෙන සතිය හා සම්පජාඤ්ඤය හරහා මට මේ ත්‍රිලක්ෂණය තමයි පේන්නේ කියලා යාට ගන්න බෑ.
මොකද අපේ ඔළුව හැදිලා තියෙන්නේ සම්ප්‍රදායානුකූලව අපි ඔළුව ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ සම්ප්‍රදායානුකූල බණ අහලා දුක නැති කරන්න. එහෙම එකක් තමයි අපේ ඔළුවට වැටිලා තියෙන්නේ. දුක නැති වෙන්න ඕනේ. ඒ නිසා තමයි මිනිස්සු භාවනා කරාම මේ සුරපුරයක් මැවෙන්න ඕනි වගේ හැඟීම් තියෙන්නේ. මොකද මේ අපි යන්නේ මේ පරම සත්‍යයක් දකින්න කියන එක දන්නේ නැහැ. ඉතින් ඒක තමයි ලොකුම දෝෂය. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ මේ දේවල් විපරිණාමය වෙනවා. විපරිණාමයේදී දුකක් එනවා. ඒ කියන්නේ මේ අනාත්ම ස්වභාවයක් මෙතන තියෙන. ඉතින් මේක හරහා මේ විරාගය තමයි යෝගියාට පෙනිලා තියෙන්නේ. යෝගියාට මේ අහුවෙලා තියෙන්නේ විරාගී මනස. මෙතන රාගය නැහැ. රාගය උපදින්න විදිහක් නැහැ. මොකද අපේ මනසේ රාගය උපදින්නේ නිත්‍ය සංඥාව තියෙනකොට. දේවල් වෙනස් වෙන බව පෙනෙද්දී රාගය දුරු වෙනවා. විරාගය එන්නේ. ඉතින් එයාට මේ ඇවිල්ලා තියෙන විරාගය එයාට බාර ගන්න බෑ. විරාගය නීරසයි. ඒක ඒකාකාරී. ඒකට අපි කැමති නෑ. හැබැයි අපි බණ අහනවා පණ යනකම් රාගය දුරු කරන්න. එනට විරාගයේ මේ ස්පනා අපිට ගෙනහැල්ලා දුන්නාම අපි කියනවා නෑ ඒක එපා. ඒක හරියන්නේ නෑ. මොකද ඒකට හේතුව තමයි අපි රාගය ඇඳුනුවාට, අපි ద్వේෂය ඇඳුනුවාට, අපි මෝහය ඇඳුනුවාට අපි විරාගයේ ස්වභාවය අඳුනන්නේ අපි වීත දෝෂයේ ස්වභාවය අඳුනන්නේ අපි වීත මෝහයේ ස්වභාවය අඳුනන්නේ අඳුනන්නේ නැතුව අපි සංකල්පමය වශයෙන් ඒවා මේ වගේ ඇති කියලා හිතාගෙන තමයි අපි මේ නිවන් දකින්න යන්නේ. ඉතින් මේ තමයි ඇත්තටම මූණ ඉස්සරහා පෙන්නන විරාග වීත දෝෂ වීත මොහ මනස්. අපි ඒක බාර ගන්න කැමති නැහැ. ඉතින් ඒකට තමයි අපිට සුතමේ ඥානය සහ සාකච්ඡාව අවශ්‍ය වෙන්නේ. එතකොට මේ අපි හරියටම අවධානය තීව්‍ර කරලා සති සමාධිය හොඳට හදාගෙන ඇස්පනා අපිට ඇස් ඉස්සරහාට අරමුණක් තියාගෙන බැලුවොත් මේ ඇස්පනා අපිට පේන අරමුණ ගෙවි ගෙවි ඒක වෙනස් වෙන බව පේන්න ගන්නවා. ඒකේ දුකක් හට ගන්න බව පේන්න ගන්නවා. ඒ හරහා අනාත්මය වැටහෙන්න ගන්නවා. හැබැයි ඒක උඩ පැනලා සතුටු වෙන්න තරම් හිතන එහෙම දෙයක් නෙමෙයි. උඩ පැනලා තරම් සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. මොකද මේ අපිට පෙන්වන්නේ හොඳ දෙයක් නෙමෙයි නිසා. අපේ හැටියට, අපේ සංකල්පවල හැටියට, අපේ මතයේ හැටියට මේ හොඳ දෙයක් නෙමෙයි පෙන්වන්නේ. ඉතින් අපිට පෙන්වන්නේ නරක දෙයක්. අපේ සංකල්පවල හැටියට මොකද්ද පෙන්වන්නේ? ත්‍රිලක්ෂණය පෙන්වනවා. ඉතින් ඒක නුවණ මදි නිසා තමයි අපි ඒකට අනදර කරන්නේ. අපි ඒක බාරගන්නේ නැත්තේ. අපි ඒකට කැමති නැත්තේ. ඉතින් අරමුණක් පෙරලෙනවා. අනිවාර්යයෙන්ම අරමුණක් දිහා බලන් හිටියොත් ඒ අරමුණ පෙරලෙනවා, පේනවා. අපි ඒකත් දකින්න ඕනේ. ඒක පෙරලෙන්න දුකයි. දුකක් හට ගන්නවා. අපි ඒකත් දකින්න ඕනේ. ඒ ඔක්කොම මගේ උවමනාවට වෙච්ච දේවල් නෙමෙයි. මගේ උවමනාවට නෙමෙයි ඒවා වෙන්නේ කියලා එකක් දැනෙනවා. ඒකත් අපි දකින්න ඕනේ. ඉතින් මේක තමයි අපි මේ දකින්න යන්නේ. ඉතින් මේකට අටුවාවේ ලස්සන උපමාවක් තියෙනවා. මට ඒක මතක් කරන්න ඕනි කියලා හිතුණා මෙතනදී. ඇත්තටම මේ උපමාව විස්තර කරන්නේ මේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා වගේ මට්ටම් වලට ගිය කෙනෙක්ගේ මනසට. නමුත් මෙතෙන්ටත් මේක හොඳයි වගේ. ඉතින් උපමාව තමයි මේ ඉස්සර කාලෙක මේ පාත්‍ර හදලා විකුණන මිනිස්සෙක් ආරණ්‍යයකට ගියාලු ස්වාමීන් වහන්සේලාට පාත්‍ර අවශ්‍යද කියලා බලලා පාත්‍ර විකුණන්න. ඉතින් ගියාට පස්සේ එක සාංශය කෙනෙක් හිටියලු. ඉතින් උන්වහන්සේ කතාව දිගයි මම මේ කෙටියෙන් කියන්නේ අදාළ කාරණේ. ඉතින් උන්වහන්සේ දැන් පාත්‍රයක් ගන්න පාත්‍රයක් පරීක්ෂා කරලා බලනවලු. පාත්‍රයක් පරීක්ෂා කරලා තට්ටු කරලා ඔහම බලද්දි බලන ගමන් එහෙවලු පාත්‍රයේ ගාණ කීයද කියලා. ඉතින් අපි හිතමු රුපියල් 100යි වගේ කිව්වා කියලා. එහෙම ගාණක් කියනවා. ඊට පස්සේ දැන් මෙයා මේ සාංශයේ පාත්‍රයට තට්ටු කරලා බලද්දි උන්වහන්සේට පාත්‍රයේ එක පුංචි සිදුරක් හිලක් අහු වෙනවා. ඊට පස්සේ කියනවා මේ බලන්නකෝ පාසක මහත්තයා මේක මේ සිදුරක් තියෙනවා. ඉතින් මේක 100ට පාඩුයිනේ කියලා. ඉතින් වෙලෙන්දත් මේක බලපුවාම ඇත්ත තමයි. ඉතින් යාට තේරෙනවා මේක 100ට දෙන්න බෑ කියලා. ඉතින් එහෙනම් කියනවා හරි එහෙනම් 85කට දෙන්න කියලා. දෙන්නම් කියලා. ඉතින් එහෙම බලලා උන්වහන්සේ ආයෙත් පරීක්ෂා කරද්දී තවත් සිදුරක් පේනවා. ඒකත් පෙන්නපුවාම ඉතින් ඒකත් ඇත්තනේ කියලා. ඉතින් 85කට දෙන්න බෑනේ. එහෙනම් 75කටවත් දෙන්නම් කියනවා. ඔහොම බලද්දී සාමිනාංශයට තව එකක් පේනවා. ඉතින් ඒකත් කිව්වහම ඉතින් ඇත්තනේ 75කටවත් බෑ. එහෙනම් 60කටවත් දෙන්නම් කියලා. ඉතින් එහෙම සාකච්ඡාවකට එනවා. එතකොට දැන් මෙතනදී අර්ථකථාචාර්යයන් වහන්සේලා අහනවා මේක මේ සිදුරු දකින්න නැතුව 100ක්ම දීලා ගත්තනම් ඒක ඒ ස්වාමින්වහන්සේට ලාභයක්ද අලාභයක්ද? ඒක ඇත්තටම අලාභයක්. සිදුරු දකින්න කලින් 100ක් දීලා ගත්තා නම්. ඒතකොට මේ සල්ලි දීලා ගන්න කලින් මේක සිදුරු දකින්න එක ලාභයක්ද අලාභයක්ද? ඒක ලාභයක්. ඒක දැන් දැනගෙන ගන්නෙ. ඒක දැකපු එක, ඒක සිදුරු තියෙන බව ගන්න කලින් සිදුරු දැකපු එක වාසි. ඉතින් අපි මේ පරයන්කයකට ගියාමත් සක්මනකට ගියාමත් මේ අරමුණේ විපරිණාමය පේනවා කියන්නේ මේ අනිත්‍ය පේනවා. ඒක හොඳ දෙයක්. හැබැයි ඒක පෙනුනට ඒක අපිට පෙන්නලා දුන්නේ සතිය විසින්නේ. එතකොට අපි ඒකට දොස් කියනවා පෙන්නලා දුන්නා කියලා, පෙනුණා කියලා. ඉතින් දුකක් පේනවා. දුක පේන එක ඒක අපිට පෙන්නලා දුන්නේ සතිය විසින්. ඒක පෙනිච්ච එක වාසියක්.
හැබැයි ඒක පෙන්නලා දුන්නේ සතිය විසින්. එතකොට අපි දොස් කියනවා අනේ සිහිය පිටවන්න ගියාම දුක් පේනවා මේක හරියන්නේ නැහැ. ඉතින් ඔහොම බලන් ගියාම අනාත්මයත් වැටහෙනවා. ඒක හොඳ දෙයක්. හැබැයි ඒක පේනලා දුන්නේ සතිය විසින්. ඉතින් අපි කියනවා අනේ බෑ මේක හරියන්නේ නැහැ. මේක නෙමෙයි මට ඕනේ. නිත්‍ය දෙයක් මට ඕනේ. සැප දෙයක් මට ඕනේ. ආත්ම දෙයක් මට ඕනේ කියලා. ඉතින් ඇත්තටම මේ සතිය අපිට මේ පෙන්වන්න හදන්නේ හිල් තුනක්. දෝෂ තුනක්. ඒක වෙහෙස කරයි. වෙහෙස කර උනාට අපි ඒකට සතුට උපදව ගන්න ඕනි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේකට අපි ලෑස්ති වෙලා යන්න ඕනි පරයන්කයට. සක්මනට. එදිනදා ජීවිතයේ සිහිය තියන එකට ලෑස්ති වෙලා යන්න ඕනේ. මොකද්ද? මම යන්නේ මෙන්න මෙහෙම දෝෂ ටිකක් දකින්න දේවල් වල. හැබැයි අපි ලෑස්ති වෙලා යන්නේ මොනවටද? පාවෙන්න, උඩ යන්න, එලි විහිදෙන්න, රැස් විහිදෙන්න, එලි පේන්න. ඕකට තමයි අපි ලෑස්ති වෙලා යන්නේ. ඉතින් ඒක හම්බෙන්නේ නැහනේ. හම්බුණා මේකත් භාවනාවක්ද කියලා අතාරිනවා. හම්බුණා කියමුකෝ. ඉතින් උඩ යනවා. ඉතින් ඒ ලනුව කනවා. ඉතින් ඇත්තටම අපි ඒව බලන්න ලෑස්ති වෙලා ගියාට අපිට පේන්නේ ඒව නෙමෙයි. මේ හිල් ටිකක් පේන්නේ. මේ දෝෂ තුනක් පේන්නේ. ඒ නිසා තමයි කමඨහං වාර්තා ඉදිරිපත් කරන අයටත් මම කියලා තියෙනවා භාවනා කරන අරමුණ මොකක්ද කියලා. කියන්නේ තමන් භාවනා කරන්නේ මොන පරමාර්ථයකටද? මොකක්ද ඉලක්කය? මොකක්ද අරමුණ? ඒක නිවන නෙමෙයි නං. නිවන මෙහා දෙයක් නම් මේ ටික පේනකොට එයාට භාවනාවෙන් පායනවා. මොකද අපි යන්නේ වෙන මොකක්දෝ ඉල්ලගෙන. ඉතින් ගොඩාක් යෝගාවචරයන් කමඨහං වාර්තා පහුගිය කාලේ ආවා. එයාලට දැන් භාවනාව හොඳට වැඩිලා. හැබැයි කිසිම දෙයකට ඇලීමක් එන්නේ නැහැ. ආසාවක් එන්නේ නැහැ. නිකන් නියුට්‍රල් වෙලා ඒකට බයයි. එක්කෙනෙක් මට එවලා තිබුණා මේ දේවල් වලට තියෙන ඇලීම බැඳීම අයින් වෙන එකට මට දැන් බයක් එනවා. ඉතින් කාටද කියන්නේ මොකද්ද කියන්නේ කියන්නකෝ. යන්නේ මේ ඇත්ත දකින්න දැක්කහම ඉතින් ඇලීම බැඳීම අඩු වෙනවා. ඉතින් එතකොට මම එයාලට දීපු උපදේශ මොකටද භාවනා කරන්න කියලා ඉස්සෙල්ලා සුද්ධ කරගන්න. භාවනා කරන අරමුණ අවුල් ගියාම ප්‍රතිඵල පෙන්නවුවාම කැමති වෙන්නේ නැහැ. ඉතින් සමහරවිට අපි යන්නේ හරියටම නිවන පිණිස වෙන්නත් පුළුවන්. ඉතින් මේ දැන් මේ නිවන වගේ නිවනේ මංසලකුණු එනකොටත් අයියෝ බෑ නිවන් දකින්න වගේ එකක් තමයි එන්නේ. දැන් තේරෙනවද? අපි මේ නිවන් දකින්න ඕනි කියලා ගියාට ඇත්තටම අපි නිවන් දකින්න කැමති නැහැ කියලා මම වීඩියෝ ගණනාවක කියලා ඇති. ඒක තමයි අවිද්‍යාව සහිත සිත. අන්නේ අකමැති සිත. එතෙන්ට තමයි අපිට ගහන්න තියෙන්නේ. ඒක තමයි අපි දකින්න ඕනේ. ඒක කැමති නැති වෙන්නේම අවිද්‍යාව නිසා. තණ්හාව නිසා, දිට්ඨිය නිසා, මාන්නය නිසා. අපිට ඒක පේන්නේ නැහැ. ඒක දකින්න ඕනේ. ඒකට අපි නැවත නැවත පුහුණු වෙමින් ඒකාග්‍ර මනසක් අරගෙන යන්න ඕනේ. ඉතින් නුවණ තියෙන කෙනා අර කලින් කිව්වා වගේ එයා දන්නවා මේ හිල් පේන්නේ සතිය නිසා, සම්පජඤ්ඤය නිසා කියන කයට තේරුම් ගන්නවා. ඉතින් අපි එක එක දේවල් වලට ලෝකේ තියෙන සංස්කාර වලට දේවල් වලට ප්‍රේම කරන්නේ මෙන්න මේ හිල් තුන පේන්නේ නැති නිසා. අනිත්‍ය දුක්ඛ අනාත්ම පේන්නේ නැති නිසා ඒක දකින්න නම් ඕනිම දෙයක මේ ලෝකයේ තියෙන ඕනම සංස්කාරයක මේ හිල් තුන තියෙනවා මේ ගති තුන තියෙනවා ඒක දකින්න නම් 100ට යට කරලා බලන්න. අනිවාර්යෙන් සතියට යට කරොත් ඔය හිල් තුන විතරයි පේන්න තියෙන්නේ. අයෝකේ එල්ලි නෑ, රැස් නෑ, ඕකේ මොකවත් නෑ. ඕක තමයි පේන්නේ. ඉතින් අපි එහෙම භාවනා කරන්න ගියාම අපි කැමති දේ එන්නේ නෑ. ධර්මතාවල තියෙන යථා ස්වභාවය තමයි එන්නේ. ඒක තමයි පේන්න ගන්න. අපි කැමති දේ එන්නේ නැහැ. ඒකට කැමති දේ පාවා දෙන්න වෙනවා. ඒ නිසා ලොකු සාංශේ නිතරම කියන දෙයක් තියෙනවා. අපේක්ෂා රහිතව භාවනාවට යන්න. භාවනාව උදෙසා භාවනාව කරන්න. යම් තැනක් එනවා. ඔය ප්‍රතිඵල බලාපොරොත්තු නැතුව භාවනාව වැඩෙන තැනක්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල එන්නේ නැහැ. කියන්නේ අපි භාවනා කරනෝනේ භාවනා උදෙසා විතරයි. අන්න යාට තමයි කවදා හරි කෙලෙස් කැපෙන්නේ. යාට තමයි කවදා හරි නිවන එන්නේ. සමා වෙන්න. ඒ නිසා අපි කියලා ඇති නිවන් දකින්න පුළුවන් වෙන්නේ නිවන කියන එක අතහැරුණු දවසට. ඒක බලෙන් අතාරින්න බෑ. ඒක අතහැරෙන තැනක්. මනස ටික වැඩෙද්දි තමයි ඉස්සරහා තැනකදී තමයි ඒක වැඩෙන්නේ. ඒක අයින් වෙන්නේ. නිවන් දකින්න ඕනි කියන අදහස ප්‍රතිඵල බලාපොරොත්තු වෙන මානසිකත්වය අතහැරෙනවා. අතහැරිලා භාවනාව වෙනකොට එයාගේ මනස තණ්හා දිට්ඨි මාන වලට යට වෙන්නේ නැහැ. එයා එතකොට තමයි එයාගේ මනස ටික ටික ඉස්සරහට වැඩෙන්න ගන්නෙ. ඉතින් මේ ප්‍රතිඵල බලාපොරොත්තු අතහැරුණු තැන ධර්මතාවල යථා ස්වභාවය එළියට පේන්න ගන්නවා අපිට ඒක බාර ගන්නත් පුළුවන් වෙනවා. එතකොට මේ විදිහට අපි අරමුණක් එක්ක බලාගෙන ඉද්දී යෝගාවචරයාට මේ අරමුණ මූල කර්මස්ථානයේ ගෙවෙනවා පේන්න ගන්නවා. හුස්ම හෝ පිම්බීම හැකිලිම නොදැනී යන්න පටන් ගන්නවා. ඒක නොදැනෙන තැනකට එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙන්නේ සංඥා ගෙවීමක් කියලා අපි කලින් වීඩියෝ එකේදී ඉදිරිපත් කළා. එතකොට අපි හිතමු යම්කිසි යෝගාවචරයෙකුගේ මේ හුස්ම නොදැනෙන මට්ටමට ගියා කියලා. හුස්ම සියුම් වෙන ස්වභාවයට ගියා කියලා. එතකොට නුවණ තියෙන, විමර්ශා නුවණ තියෙන යෝගියා දන්නවා මේ අරමුණ ගෙවුනට, අරමුණ නොදැනී ගියාට, ඒ කියන්නේ මූල කර්මස්ථානය නොදැනී ගියාට සතිය තියන්න බාධාවක් නෑ ඒක.
කියන්නේ මේ ආරම්මණයක පිහිටපු සතිය දැන් අනාරම්මණයක තමයි පිහිටන්න යන්නේ. ඒ කියන්නේ අරමුණක් නැති, ගොරෝසු අරමුණක් නැති තැනකට අපිට අවදි මනස තියාගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ රූපී අරමුණක් නැති තැනකට අරූපී ස්වභාවයක් තියෙන තැනක දැන් හිත තියන්න පුළුවන්. ඉතින් අරූප ධානය කියලා සමත භාවනාවල ලොකුවට කියන්නේ ඕක. අරූපී තැනක හිත තියන්න පුළුවන්. ඉතින් විපස්සනා යෝගියාට මේක ෂණ මාත්‍ර වශයෙන් අහු වෙනවා. අරූපී තැනක. හැබැයි අපිට පුරුදු නෑ එතන. ඇයි අර රූපී ස්වභාවය කියන්නේ රූප කර්මස්ථානයේ හිත තියලා තාම හරියට පුරුද්දක් නැහැ. එතකොට මේ හදිස්සියේ එන අරූපීම ස්වභාවය ඒ කියන්නේ හුස්ම මූල කර්මස්ථානයේ ගෙවුණු ස්වභාවය එක පාට නුහුරු නුපුරුදු තැනක් හිතට පුරුදු නැහැ කවදාවත් අරමුණක් නැතුව පවත්වලා හිත. එතකොට ඒක ආපු ගමන් අපි කලබල වෙනවා. අපි නොසන්සුන් වෙනවා, ගැස්සිලා යනවා, ආයේ හුස්ම හොයාගෙන යනවා, මැරෙයිදෝ කියලා හිතනවා, හුස්ම නැහෙනි කියලා හිතනවා. එක්ක සමහරු නින්දට යනවා, නැත්නම් සිතුවිලි හිතන්න යනවා, නැත්නම් මේකත් භාවනාව කියලා හිතනවා මෙලෝ දෙයක් නැහැ කියලා හිතනවා මෙතන කරන්නේ මොනවද කියලා හොයනවා. ඕම ගොඩාක් කලබලයක් වෙනවා. මේ පුරුද්ද නැති කෙනා, ප්‍රමාණවත් සුතමේ ඥාය නැති කෙනා, මේක නැවත නැවත පුහුණු වේදිලා අත්දැකීම් නැති කෙනා. ඉතින් මෙතනදී යෝගාවචරයට පෙන්වන්න යන්නේ මේ අරමුණක පිහිටපු සති සමාධි දැන් අරමුණක් සහිත සති සමාධියක තිබුණු මනස අරමුණක් නැති අරමුණක් රහිත අනාරම්මන සතියකට සමාධියකටයි මේ යන්න හදන්නේ. එතකොට මේ අරමුණක් සහිත සතියකට සමාධියකට ප්‍රේම කරපු යෝගාවචරයා මෙතනදී කලබල වෙනවා. අකමැති වෙනවා, වැරද්දක් වෙලා තියෙන්නේ කියලා එයා හිතනවා. ඉතින් එතකොට මේ නුවණ තියෙන යෝගාවචරයට මේ අරමුණේ හිත ඒකාග්‍ර වුණාට පස්සේ ඒක අරමුණ නැති තැනක අරමුණ ගෙවිලා ගියාට පස්සේ එතනට හිත ඒකාග්‍ර වෙනකොට ගෙවුණු අරමුණක් සහිත කියන අරමුණ ගෙවුණු තැන අරමුණ නොදැනෙන තැනදී එයාට ප්‍රීතියක් එනවා නුවණ තියෙන කෙනාදී. අනාරම්මනේ හිත තියෙන්නේ. ගොරෝසු ඕලාරික අරමුණක් නැහැ. ඉතින් මෙතනදී තමයි එන්නේ නිර්ආමිෂ සුවයක්. මෙතනින් දැන ප්‍රීතිය නිර්ආමිෂ ප්‍රීතියක්. මේ ආමිෂයක් නිසා නෙමෙයි මේ ප්‍රීතිය ඇවිල්ලා තියෙන්නේ. ආමිෂයක් ස්පර්ශ කරලා නෙමෙයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒක නිර්ආමිෂයි. ඒක ඇවිල්ලා තියෙන. ඉතින් මේ මට්ටමේදී යෝගාවචරයාට දැන් මූල කර්මස්ථානීය හුස්ම හෝ පිම්බීම හැකිලිම හරියට හොයන්න බෑ. දැනෙන්නේ නැහැ. එතකොට මෙනෙහි කරනවා කියලා අපි කියලා දීලා තියෙනවානේ. ඒක නවත්තන්න ඕනි මෙතනදී. ඒක නවත්තලා මෙනෙහි කරන එක අතහැරලා ස්වභාවයෙන්ම භාවනාව දැන් වැඩිමින් තියෙන එයාටම එයාගේ භාවනාව කරගෙන යන්න අපිට තියෙන අවදි මනසින් බලන් ඉන්න එක විතරයි. ඒක ලේසි නෑ. භාවනාවට මේ වැඩේ බාර දීලා අපිට අවදි මනසින් පැත්තකට වෙලා බලන් ඉන්න එක ලේසි නෑ. මොකද සංස්කාර කියන එක චේතනා චෛතසිකයේ ඉන්න දෙන්නෙම නෑ. එයා කියනවා මොකක් හරි කරපන්. අහපන් මොකක් හරි. මොකද්ද මෙතෙන්දි කරන්න තියෙන්නේ? ඉතින් මොනවා හරි ඔපිනියන් ගෙනහලා දානවා. මේ චේතනාව එළියට එන්නේ විඥාණය හරහා. කියන්නේ විඥාණය තමයි මේ චේතනා චෛතසිකය එළියට දාන්නේ. මොකද විඥාණයට පිහිට යන තැනක් නෑ වගේ වෙමින් යන්නේ. එයාට ඉන්න බෑ. එතකොට එයා ටක් ගාලා චේතනාව කියන එයාගේ බැල මෙහෙවර කරන කෙනා දානවා එළියට ගිහින් අහපන් මොකද්ද කරන්නේ කියලා. අපි අහු වෙනවා මේ ලනුවට. මේ වැඩ කරන්නේ විඥානයේ මායාව මේ චේතනාවක් ඇවිල්ලා තියෙන කියලා. ඉතින් ලොකු සංසය මෙතන දේශනා කරනවා චේතනා නොකර ඉන්න උත්සාහ කරන්න කියලා. ඉතින් එක යෝගාවචරයේ කමඨාන් වාර්තාවක් කියලා තිබුණා. එතකොට හරි අමාරුයි. ඒ කියන්නේ ආ බලෙන් චේතනා නොකර ඉන්න හදලා තියෙන. බලෙන් කරන්නේ අපි මේ විවේකී මනස ආවහම අරමුණ ගෙවිලා ගියාම එතනට අවදිව බලන් ඉන්න එකයි තියෙන්නේ. එතනට අවදිව ඉන්න දැනුමත්ව ඉන්න. හැබැයි එතකොට ආයෙත් හුස්ම දැනෙන්න පුළුවන්. සිතුවිල්ලක් එන්න පුළුවන්. ආවා කියලා ඒකට වද වෙන්න එපා. ඒක ඒ චිත්ත නියාමය අනුව එතන තියෙන ධර්මතාවය අනුව එතන වෙච්ච සිද්ධියක් අනුව හටගත්තු දෙයක්. එතකොට අපි හිතනවා නම් බනට කියවුණා, කමඨහං වார்த்தාවට කියවුණා චේතනාව නොකර ඉන්න කියලා අයියෝ චේතනාවක් ආවනේ, හුස්ම ආවනේ කියලා පසුතැවෙනවා නම් යෝගියාගේ කමඨහන සුද්ධ වෙලා නැහැ. හටගත්තා නම් ආයෙත් හුස්ම, හටගත්තා නම් සිතුවිල්ලක ඒ හටගත්තු දේ ආයෙත් දැකගෙන මෙනෙහි කරගෙන යන්න. එහෙම නැතුව මේවා බලෙන් ගන්න පුළුවන් ධර්මතා නෙමෙයි. ඒක නැවත නැවත 100,000 වර ලක්ෂ කෝටි වර උපයපුවාම තමයි මනසට හුරු පුරුද්දක් එන්නේ. මේ අනාරම්මණයේ සිහිය තියාගෙන ඉන්න අනාරම්මන සමාධියක ඉන්න මනසට හුරු වෙනවා. ඒක එනකන් මේක නැවත පුහුණු වෙදෙන්න ඕනි. පුහුණු වෙදෙන හැම සැරේකම අපි පැකිලිලා වැටෙනවා, අත්වැරද්දක් වෙනවා. ඒ අත්වැරද්ද දැනගෙන දැකගෙන ඒක හදාගෙන ආයෙ යන්න ඕනි. එහෙම තමයි එතනට යන්න පුළුවන්. එතකොට ප්‍රීතියක් සහිතව තමයි මනස පවතින්නේ. ඉතින් සමහර යෝගාවචරයෙකුට මේ හුස්ම නොදැනී ගිය එකත් දුකක් විදිහට දැනෙනවා. සියුම් දුකක් විදිහට දැනෙනවා. එතකොට යෝගියා දැනගෙන හිටියොත් මේ පුංචි දුකක් ඇල්ලීමෙන් ලොකු දුකක් අයින් වෙනවා කියලා එයා මේ පැමිණි දුකට සාදර වෙනවා.
මේකත් දුකක්, වෙහෙසක් විදිහට දැනෙනවා. මේ න්‍යාය දන්න කෙනා මේකට සාදර වෙනවා. එයාට තමයි විපස්සනා කියන එක තේරෙන්නේ. ඔය නිසා තමයි ඉදං නිස්සාය ඉදං පජහත කියලා පාලි වාක්‍යයක් තියෙනවා. එකක් නිස්සය කරගෙන අපි එකක් අතහරිනවා. එහෙම තමයි අපි සියුම්ම කෙලෙසිය දක්වා යන්නේ. විඥාණය අල්ලන තැනට යන්නේ. අවිද්‍යාව අල්ලන තැනට යන්නේ. හිතන්න එපා පටන් ගත්ත ගමන්ම එකපාරට විසුද්ධ තත්වයක් එනවා කියලා. නෑ. අපි විශාල කුණු ගොඩක් අතාරින්න පුංචි කුණු ගොඩක් අල්ලනවා. එහෙම තමයි මේක යන්න තියෙන්නේ. ඉතින් මේ తত্ত্বය මේ හුස්ම ගෙවෙන ස්වභාවය මේ සියුම් ස්වභාවය නැවත නැවත වෙන්න දෙන්න ඕනි. අනාරම්මනේ සතිය පිහිටන මට්ටමට එනකන් නැවත මේක කරන්න ඕනි. ආයාසයෙන් තොරව. එතකොට යෝගියාට විවේකයට යන්න පුළුවන් වෙනවා. සමහර යෝගීන් කමඨහං වාර්තාවම කළා තිබුණා. ඉඳ ගන්නකොටම දැන් මට හුස්ම ගෙවිලා තියෙන්නේ. ගෙවුණු හුස්මට හිත යනවා. ඒ විවේකයට තමයි හිත යන්නේ. එතෙන්ට එතෙන්ට යන්න පුළුවන් වෙන කම්ම යෝගාවචරයා මේක පුහුණුවේ දෙන්න ඕනි. මේක සක්මණේදීත් එනවා. සක්මණේදී එන්නේ අනායාසයෙන් සක්මණ වෙන්න ගන්නවා. මෙනෙහි කිරීම හැරලා මෙයා රොබෝවෙක් වගේ වයින් තියපු බෝනික්ෙක් වගේ අපේ කිසිම ඇඟිලි ගැසීමක් නැතුව මෙයා ඇවිදින්න පටන් ගන්නවා. එතනට එනකන් සක්මණ කරන්න වෙනවා. හරියට නම් සක්මණ පටන් ගන්නෙ උතනදී. එතෙක් අපි හිතාමතා තමයි මේ දකුණ වම කියලා ඔසවනවා තබනවා කියලා මේක බල යන එක හිතාමතා කරන එකක්. සක්මන හරියටම වෙන්න පටන් ගන්න ඔය අනායාසයෙන් වෙන තැන. පරයන්කේ විපස්සනාව හරියටම වෙන්න පටන් ගන්න ඔන්න ඔය මූල කර්මස්ථානය ගෙවිලා ගිහිල්ලා අවදි මනසෙන් ඉන්න තැනදී තමයි ඔන්න හරියටම විපස්සනාව කියන එක වෙන්න පටන් ගන්නෙ. ඉතින් අපි හිතමු යෝගාවචරයාට දැන් මේ විදිහට ඉස්සරහින් තියාගත්තු මූල කර්මස්ථානය හුස්ම පිම්බීම හැකිලිම නොදැනී ගියා කියලා. එතකොට දැන් සති ගානක ඉඳලා අපි මේ මට්ටමේ තමයි කතා කරන්න මේ තතන එන්නේ. මේ මට්ටමේදී බොහෝ විට යෝගාවචරයා එක්ක නින්දට වැටෙනවා. එක්ක එයාගේ හිත හැංගෙනවා එයාවත් දන්නේ නැති තැනක. නැත්තම් එයාට සිතුවිලි වැඩි වෙනවා කලින්ට වැඩිය. නැත්තම් සැක එනවා. නැත්තම් එයා මූල කර්මස්ථානය කියන්නේ හුස්ම ආයේ හොයන්න පටන් ගන්නවා. නැත්තම් එයාට කයේ විවිධ වේදනා දැනීම් සංවේදනා දැනෙන්න ගන්නවා. නැත්තම් එයා මේක වැරදි කියලා නැගිටලා යනවා. ඔය වගේ ගොඩාක් දේවල් වෙන්න ගන්නවා. ඉතින් අපි මෙතනදී උපදෙස් දෙන්නේ ඒ තැනට ගියාම අමතර අතිරේක සතියකින් මේ හුස්මේ ගෙවුණු ස්වභාවයට අවධානය තියන්න කියලා තමයි අපි කියන්නේ. අපි කියන්නේ දිගටම කරගෙන යන්න කියලා. අපි කියන්නේ මෙහෙම වෙයි අරහෙම වෙයි කියලා. ඒකට හේතුව තමයි මේ මෙතනදී මේ වෙන්නේ යෝගාවචරයාගේ මේ කායානුපස්සනාවෙන් එයා එක පියවරක් තව අඩියක් පොඩ්ඩක් ඉස්සරහට තියන්න තමයි මේ හදන්නේ. ඒ කියන්නේ දැන් එයා ඉස්සරහින් තියාගත්තු රූප අරමුණ. රූප කර්මස්ථානේ දැන් යම් මට්ටමකට මෙල්ල වෙලා ගෙවිලා සංසිඳිලානේ. දැන් එයාගේ හිත පොඩ්ඩක් නාම ධර්ම වලට යන්න තමයි මේ හදන්නේ. රූප ධර්ම ඉක්මවා ගිහින් දැන් නාම ධර්ම වලට යන්න හදන්නේ. ඉතින් මෙතනදී ඒ යෝගියාගේ හිත මොන පැත්තට යයිද කියලා අපිට කලින් කියන්න බෑ. මොකද අපිට භාග්‍යතුන් වහන්සේට තිබුණු ඥානෙ නෑ. භාග්‍යතුන් වහන්සේ නම් දන්නවා ඒක හරියටම. අපි දන්නේ නැහැ. ඒ නිසා අපි යෝගියාට කියන්නේ ඔහොම දිගට කරගෙන යන්න කියනවා. අමතර සතියකින් ඒක දිහා බලන් ඉන්න උනේ මොකද්ද කියලා කියන්න කියනවා. ඒක ඒ යෝගියා එක යෝගියාට එක පැත්තට මනස වැඩ කරන නිසා එයා දෙන උත්තරය අනුව තමයි අපිට කමටහන සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපි හිතමු අපි මෙතෙන්දි කියනවා කියලා යෝගියාට ඔයා සිතුවිලි දිහා බලන්න කියලා. එයා සිතුවිලි උපද්දවන්න යනවා බලෙන්. නැත්තම් අපි හිතමු එයාට වේදනාව දිහා බලන්න කිව්වම එයා අර විවේකයේ පැත්තකින් තියලා වේදනාව තියෙනවද කියලා හොයා බලන්න යනවා. නෑ එහෙම නෙමෙයි. මෙතනදි කරන්නේ ඔබ මේ විවේකයට ආවනම් ඒ විවේකයේදී අමතර අතිරේක සතියකින් මේක දිහා බලන්න ඕනේ. අර හුස්ම තියෙද්දි බලපු සතිය මදි. ඒකෙන් බලනකොට මොනවා හෝ ඉස්මතු වෙලා ප්‍රකටව ඔබට අරමුණක් පේන්න ගන්නවා. අන්න එතනදී ඔබ හැසිරුණු විදිය ඒ හටගත්තු අරමුණ අපිට වාර්තා කරන්න ඕනේ. එතකොට තමයි අපිට එතනින් එහාට එයාට උපදෙස් දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට සමහර අය කියනවා මේ විවේකී තැනට ගියාට පස්සේ මං හිස් තැනකට යනවා. මට මොකුත්ම දැනෙන්නේ නැති තැනකට මං ගියා. මට මොකුත්ම දැනෙන්නේ නැහැ කියලා යෝගාවචරය කියනවා. ඇත්තටම මේක බොරුවක්. මොකද දන්නවද? මෙතන හිස් තමයි. මොකෙන්ද හිස්සලා තියෙන්නේ? හුස්ම නැතිකමෙන් පමණයි. මූල කර්මස්ථානය නැතිකමෙන් පමණයි මෙතන මේ හිස් බවක් ඇවිල්ලා තියෙන්නේ. මූල කර්මස්ථානයට අදාළ සංඥා චේතනා නැතිකමෙන් විතරයි මෙතන එයාට මෙතන හිස් වෙලා තියෙන්නේ. එතකොට ගොඩක් අය මේ අද මම දැකලා තිනවා ලොකු සහන්සේ ඉස්සරහ කමටහන් වාර්තා ඉදිරිපත් කරන අයගෙත් මේ හිස් තැනකට ගියා කියලා කියන්න හරියට උවමනාවක් තියෙනවා. ඒක කියාපාන්න උවමනාවක් තියෙන්නේ යාලට තේරෙන්නේ නැහැ එතන මමත්වයේ වැඩ කරන්න කියලා. මමත්වයේ ඉස්මතු වෙලා තියෙන්නේ මෙතනදී හුස්ම නැති වුණාට හුස්ම නොදැනී ගියාට හුස්ම නැති බව දන්නකම ඉතුරු වෙලා තියෙනවා. ඒක දන්න තාක්කල් එතන හිස් නැහැ.
මං හිතනවා ඒක ඇහෙන්නේ නැති කියලා. මෙතන හුස්ම නොදැනී ගියාට හුස්ම නැතිකම දන්න බවක් තියනවානේ මනසේ. ඒක ඉතුරුයි. ඒකට තේරෙන උදාහරණයක් උපමාවක් කිව්වොත් අපි හිතමු අපි සම්පූර්ණ කාමරයක් හිස් කරනවා. හිස් කරලා මේක හිස්ද කියලා බලන්න මිනිස්සෙක් මේක ඇත්තට ගිහිල්ලා කියනවා ඔව් කාමරේ සම්පූර්ණ හිස් කියලා. අන්න ඒ වගේ තමයි මේගොල්ලෝ මේ හිස් තැනකට ගියා කියලා කියන්නේ. ඇත්තටම කාමරේ හිස් නෑ. මොකද එයා ඒක අස්සේ ඉන්නවා. ඒක හරියටම හිස් වෙන නම් එයා එළියට එන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. ඒ නිසා මෙයා මේ මමත්වය සහිත තැනක ඉඳගෙන තමයි හිස් තැනකට ගියා කියලා කියන්නේ. ඇත්තටම එයා හිස් තැනකට ගියා නම් අපි දන්නේ නැහැ අපි එතන ඉන්න බව. අපි දන්නේ නැහැ මමත්වයට හසු නොවන තැනක තමයි මේ හරිම හිස් බවක් ගියා නම් තියෙන්නේ. ඒ හිස් තැනෙන් එළියට ආවහම එයාට තේරෙනවා මං කොහෙදෝ දන්නේ නැති තැනක ඉඳලා තමයි මේ ආවේ කියලා. නැත්තම් අපි එතෙන්ට ගියාට පස්සේ ඉන්න බෑ. කියන්නේ ඔය කියන මිනිස්සු කියන හිස් තැනේ ගියාම අපි දන්නේ නැහැ එතෙන්ට ගියාම. එතන මමයා නැහැ. ඒ නිසා මෙතනදී සමහර කෙනෙකුට මේ වගේ මුලාවකට යන්න පුළුවන්. මම හිස් තැනකට ගියා කියලා. ඒ නිසා ඒ වාක්‍ය පරිස්සමින් පාවිච්චි කරන්න කියලා මම කියන්නේ. ඔබ හරිනම් කියනෝනේ හුස්ම නොදැනෙන තැනකට ගියා. හුස්ම මට දැනෙන්නේ නැහැ. ඒ බව මම දන්නවා. හුස්ම නොදැනෙන බව මම දන්නවා. ඒක දන්න තාක්කල් ඒක හිස් නැහැ. එතකොට අපි හිතමු දැන් මේ හුස්ම ගෙවිලා ගිහිල්ලා මේ හොඳ අවදි මනසකින් ඉන්නකොට සමහර යෝගීන්ට කයේ විවිධ දැනීම් දැනෙන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් මේ ආපු හිස් විවේකයට ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. අපි හිතමු යෝගාවචරයට කයේ විවිධ දැනීම් දැනෙන්න පටන් ගත්තා කියලා. ඒවා දැනෙන්නේ, ඒ වේදනා සංවේදනා දැනෙන්නේ මොකක් විදිහටද කියලා බලවත් තීව්‍ර සතියකින් බලන්න ඕනේ. ඒවා දැනෙන්නේ වේදනාවක් විදිහට, විඳීමක් විදිහට බොහෝ වෙලාවට දැනෙන්නේ. ඒ කියන්නේ මේ යෝගියා යන්න හදන්නේ වේදනානුපස්සනාවට. අර ප්‍රීතියක් එනවා කියලා කිව්වා නේද? මේ හුස්ම ගෙවිලා ගියාම. ඉතින් ඒ ප්‍රීතිය සතුට කියලා කියන්නේ වේදනානුපස්සනාවටම තමයි යාගේ මනස යන්න හදන්නේ. ඒ ස්වභාවය අනිවාර්යෙන් මග නොහැර මෙනෙහි කරන්න ඕනේ. නැත්තම් අපි එක්කෝ අර ප්‍රීතියට අහු වෙනවා. නැත්තම් අර කයේ දැනෙන දුක් වේදනාවට ගැටෙනවා. එතකොට මේ දුක් වේදනාවක් හෝ සැප වේදනාවක් යෝගාවචරයට එන්න පුළුවන්. දුක් වේදනාව ආවා කියලා හිතමු. ඒක ආවට පස්සේ ඒක පුරුදු නැති යෝගාවචරයට වහාම ද්වේෂය එනවා. ඒ කියන්නේ ඒකේ යටින් වැඩ කරන්නේ පටිඝානුසය. දුක් වේදනාවට යටින් පටිඝානුසය වැඩ. අපි හිතමු අර ප්‍රීතිය ආවා කියලා. ඒක යටින් වැඩ කරන්නේ මොන අනුසයද? කාමරාගානුසය. එතකොට මේ දෙක මෙනෙහි වෙන්න ඕනි කියන්නේ අන්න ඒ නිසා නැත්තම් මේ දෙකටම අහු වෙනවා. එතකොට අපි හිතමු යෝගාවචරයට ආපු දුක් වේදනාවකට ද්වේෂය එනවා කියලා. ද්වේෂය ආපු ගමන් ඒ වේදනාව වැඩි වගේ දැනෙනවා. ඇඟේ විවිධ වෙනස්කම් දැනෙනවා. ඒවා හරිම සියුම්. ඒවා අහුවෙච්ච යෝගාවචරය වාර්තා කරලා තියෙනවා. හොඳට බලන්න. ඒ අපි හිතමු ඔය හුස්ම ගෙවිලා ගිය තැනක ඉන්නකොට දනිස්සේ කැක්කුමක් එනවා. එනකොට දනිස්සි කැක්කුමට ද්වේෂය ආවොත් අනිවාර්යෙන් නුරුස්නා ගතියක් එනවා. ඇඟ වයිබ්‍රේට් වෙන්න ගන්නවා. ඇඟේ මුළු බරම අර දනිස්සේ වේදනාව තියෙන තැනට ඇදිලා යනවා වගේ දැනෙනවා. කියන්නේ ඇඟ එතෙන්ට බර වෙලා වගේ. නිකන් ඊට පස්සේ ඇඟ ස්ටක් වෙනවා වගේ. ඒ ඔක්කොම සලකුණු ටික එන්නේ ද්වේෂය නිසා. කියන්නේ ඒකට ගැටිලා ඉන්නේ. එතකොට ඒකත් මෙනෙහි වෙන්න ඕනි. ඒක බලෙන් නැති කරන්න බෑ. වේදනාව වැඩි වගේ දැනෙනවා එතනදී. ඒ ද්වේෂය නිසා අපි මේක දිහා බලන්න ඕනි අර හුස්ම දිහා බැලුවා වගේම තමයි. අපි හුස්ම නැති කරන අදහසින් එක දිහා බැලුවද? නෑනේ. හුස්ම තියෙනවා. ඒක තියෙන තාක්කල් අපි හුස්මේ දැනෙන්නේ මොනවද කියලා බැලුවා. අන්න ඒ වගේ ඔබට වේදනාව ප්‍රකටව දැනෙනවා නම් ඒ වේදනාව දිහා බලන්න ඒක තියෙන තාක්කල් ඒක දැනෙන්නේ මොනවද? එච්චරයි. ඒක නැවත පුරුදු කරන්න ඕනේ. එතකොට අර පටිඝානුසයෙන් අපිව මෙහෙවන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ප්‍රීතියට සිහිය තියුවොත් මම ඉන්නේ සතුටකින් ප්‍රීතියක් ඇවිල්ලා තියෙන මේ වෙලාවේ කියලා. එතකොට කාමරාගානුසයට අහු වෙන තියෙන ඉඩකඩ අඩුයි. අපි හිතමු මෙතනදී යෝගාවචරයට උපේක්ෂා වේදනාවක් ආවේ කියලා. එතනදී ගොඩාක් වෙලාවට යෝගාවචරයා නින්දට වැටෙනවා. නැත්නම් එයාට මුස්පේන්තුවක් එනවා. එයාට නීරස ගතියක් එනවා. ඒක යටින් වැඩ කරන්නේ අවිද්‍යානුසයයි. ඒක අපිට දැක ගන්න පුළුවන් වුණොත් මම දැන් නිින්දකට වැටෙන්න යන්නේ මම දැන් නීරස වෙලා තියෙන්නේ කම්මැලි වෙලා තියෙන්නේ මුස්පේන්තු වෙලා තියෙන්නේ කියලා යෝගාවචරයට දැනගන්න පුළුවන් වුණොත් අවිද්‍යානුසයට අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. සමා වෙන්න අහු වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද දැන් එයා දැකගෙන දැනගෙන ඉන්නේ මට දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මෙහෙම වේදනාවක් මෙහෙම විඳීමක් කියලා. අපි හිතමු මේ දුක් වේදනාව ආවහම
ඒ වේදනාවට ද්වේෂය එනවා කියලා. එතකොට මේ ද්වේෂය හටගන්න එකට උත්තර පිණිස අපිට කටයුතු කරන්නේ අපි දැනගත යුතු සුතමේ ඥානයක් තියෙන්න ඕනේ ප්‍රමාණවත් තරම්. ඒ කියන්නේ ඔබ හොඳට දැනගන්න ඕනේ මේ දුක්ඛ වේදනාව එකක්, ඒ වේදනාවට අමනාපය පහළ වෙන එක තව එකක්. එතකොට අපි හිතමු අපිට මේ මොහොතේදී හොඳට සති සම්පජඤ්ඤ දෙක වැඩ කළොත් අර දුක්ඛ වේදනාව පමණක් දැනෙන්න ගන්නවා අපි අතින් දාපු අමනාපය නැතිව. ඒ කියන්නේ දෝමනස්සය නැතුව. අපිට නිකන් අර වේදනාව විතරක් දැනෙන්න ගන්නවා. හරියට ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ස්වභාවිකව හටගත්තු වේදනාව උලක් නම් අපි අතින් දාන द्वේෂය අර ස්වභාවිකව හටගත්තු ඇනිච්චි උල උඩින් දෙවෙනි උලක් යනගත්තා වගේ කියලා කියනවා. එතකොට හිතා ගන්න පුළුවන් වේදනාව. ඒ දෙවෙනි උල ඇනගන්නේ නැතුව ඉන්න තමයි අපි මේ පුහුණු වෙන්නේ. එතකොට මේ ස්වභාවිකව හටගත්තු වේදනාවක් තියෙනවනේ. ඒ වේදනාව ඕලාරික දෙයක්, ගොරෝසු දෙයක් විදිහට අපිට දකින්න පුළුවන් නම්. ඒ වේදනාව පටිච්ච සමුප්පන්න දෙයක්. ඒක හේතුන්ගෙන් හටගත්තු දෙයක් විදිහට අපිට සුතමේ ඥානිය තියෙන්නත් ඕනේ. ඒක දකින්න පුළුවන් වුණා නම්. සංකතං මොකක් හරි පෙර කර්මයක විපාකයක් මේක. ඒක අපි දැනගෙන හිටියානම් මෙන්න මේ ටික දැනගෙන හිටියානම් සිහිය තියනකොට වේදනාව තියනවා දෝමනස්යෙන් තොරව. එතෙන්ට මනස ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි සමහර යෝගීන්ට උපදෙස් දීලා ඇති කලින් දේශනාවල කියලාත් ඇති වේදනාවක් එනවා පේනවා නම් අර විවේකයේදී බලන්න හොඳට සමීප වෙලා ලං වෙලා බලන්න ඒ වේදනාවේ හටගැන්ම බිඳීම දකින්න පුළුවන්ද කියලා. එතකොට අපි මේ හටගැන්ම බලනකොට අපිට වේදනාව හටගන්න හේතුන් ටික අහුවෙනවා ගොඩක් වෙලාවට. හොඳ සතියක් හොඳ ඒකාග්‍ර මනසක් ඕනිය දෙන්න. දැක්කහම තේරෙනවා මේක මේ මගේ උමනාවට වෙච්ච දෙයක් නෙමෙයි. මේක හේතු සහිතව හටගත්තු වේදනාවක්. ඒක දිහා බලන් ඉන්නකොට මුල සිට අග දක්වා මේ වේදනාව විපරිණාමයටපත් වෙලා බිඳිලා යනවා පේනවා. ඒක වෙනස් වෙන දෙයක්. හේතු ටික නැති වෙනකොට නැති වෙන නිසා තමයි හේතු වෙනස් වෙන නිසා තමයි විපරිණාමයටපත් වෙන්නේ. ඒක තමයි අනිත්‍ය කියන්නේ කියලා යාට තේරෙනවා. ඒක නිසාම මේක පෙළීමක්, දුකක්. මේකක්වත් මට ඕන විදිහට වසඟේ තියන්න බෑ මගේ පාලනයෙන් තොරයි. ඉතින් දැන් යෝගියා වේදනාව කියන නාම ධර්මය හරහත් අර හිල් තුන තමයි මේ දකින්නේ. මොකක්ද අනිත්‍ය දුක්ඛ අනාත්මේ. කලින් රූප කර්මස්ථානය නාම රූප කියලා දෙකක් නෙමේ වැඩ කරන්නේ. ඒ රූපයක හිල් තුන දැක්කා. ඉතින් ඒකත් එක මනස සංසිඳිලා ඇවිල්ලා දැන් එයා නාම ධර්ම වලට මනස විවෘත කරලා තියෙන්නේ. ඒකෙන් අපිට ඉස්සෙල්ලම අහුවෙන්නේ වේදනාව කියන චෛතසිකය. ඒකයි භාග්‍යතුන් වහන්සේ දෙවණියට වේදනානුපස්සනාව දාලා තියෙන්නේ. අපිට අහුවෙන්නේ ඒක ලේසියෙන්ම අහුවෙන්නේ ඒක. අපි නාම ධර්ම වලට මනස හුරු කරන්නේ ඒකෙන්. එතකොට මේ විදිහට හටගත්තු වේදනාවට හොඳට සිහිය තියුවොත් නාම ධර්ම වැඩ කරන හැටි පේනවා. ඒකේ හටගැන්ම බිඳීම පේනවා. අර හිල් තුන පේන්න ගන්නවා නොබෝ කලකින්ම. ඉතින් ඔය විදිහටම අර සැප වේදනාව ආවොත් ප්‍රීතිය හටගත්තොත් විවේකයට ඒක සැප වේදනාවක්. ඒ ප්‍රීතියට හරියටම සිහිය තියුවොත් කාමරාගෙන් ඇලෙන්නේ නැතුව කාමරාගානුසය කියන එකට අහු වෙන්නේ නැතුව ඒ ප්‍රීතිය හුදු ප්‍රීතියක් විදිහට ඇලෙන දෙයක් විදිහට අහු වෙන්නේ නැතුව ඇලීම කියන එක නැතුව හුදු ප්‍රීතියක් විදිහට යාට අත්දකින්න පුළුවන් වෙනවා. එතකොට යා ඒකට අහු වෙන්නේ නැහැ. ඒකෙත් හටගැන්ම බිඳීමේ යෝගාවචරයට මේ ක්‍රමයට දකින්න පුළුවන් වෙනවා. එතකොට මේ මට්ටමට එනකන් වේදනාව නැවත හට ගන්නවා. ඒක මග අරින්න එපා. මගේ ඇරියොත් කවදාවත් ඔය වැටහිම ඔබට එන්නේ නැහැ. ඒ නිසා අපේ ලොකු සාංශි උපදෙස් දෙනවා අද පරයන්කේදී වේදනාව හට අරගෙන විනාඩි 5ක් මට වේදනාව දිහා බලන්න පුළුවන් වුණා නම් ඊළඟ දවසේ විනාඩි 6ක් මම මේක දිහා බලන් ඉන්නවා. ඊළඟ මොහොතේ විනාඩි 7ක්. අද චිත්තක්ෂණ 10ක් බලන් ඉන්න පුළුවන් වුණා නම් ඊළඟ මොහොතේ චිත්තක්ෂණ 11ක්. තව එක චිත්තක්ෂණයක් මට මේක දිහා සිහියෙන් බලන් ඉන්න පුළුවන්ද කියලා එහෙම නැවත හැකි සංඥාව ඇතුව. ඔකට තමයි සක්කෝ කියලා කියන්නේ. හැකි සංඥාවෙන් වැඩ කරන යෝගාවචරයට තමයි මේකත් එක මේ වේදනාවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් හැකියාව ටික ටික හැදෙන්නේ. ඇත්තටම මේක සැපක් නෙමෙයි ලෞකිකයට සාපේක්ෂව සැපක් නෙමෙයි. මොකද මේ හිල් ටික දකින්න අපි කැමති නෑනේ ලෞකික ලෝකේ දැක්කොත් මොකද්ද වෙන්නේ? ඇලෙන්න බෑ, බැඳෙන්න බෑ, ගැටෙන්න බෑ. ඉතින් ওই ටික හැලෙනවා හිල් ටික දැක්කොත්. ඒ ටික දකින්න තමයි අපි මේ යන්නේ යම්කිසි ඒකාග්‍ර මනසක් හදාගෙන. එතකොට සමහර යෝගීන් ඉන්නවා මේ විදිහට මූල කර්මස්ථානීය සියුම් වෙලා ගියාම නොදැනී ගියාම එයාගේ මුළු සිරුරේම කම්පන වේග දැනෙන්න පටන් ගන්නවා. ভাইබ්‍රේෂන් එකක් යන්න පටන් ගන්නවා. ඊටාම සියුම් විදුලි ධාරාවක් වගේ එකක් ශරීරයේ පැතිරෙන්න පටන් ගන්නවා. ඒක අහු වෙනවා. මේක ගොඩාක් වෙලාවට මේ වේදනාවට බර චරිතවලට අහු වෙනවා. කම්පනයක් ඇඟ හැමතැනම ඇවිදිනවා. තැන් වල දැනෙනවා. සමහර තැන් වල වැඩියෙන්, සමහර තැන් වල අඩුවෙන්. සමහරලාට මේක ඉදිකටුවකින් අයින්නවා වගේ, පුංචි කිතියක් වගේ, විදුලි ධාරාවක් වගේ නලියනවා වගේ දැනෙන්න ගන්නවා.
ඉතින් මේකට හොඳට අවදි මනස, මේ දැනීමට අවදි මනස සමීපව තියුවොත් ඒක සමහර තැන්වලට දැනෙන්නේ නැතු යනවා, සමහර තැන්වලට දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට යෝගාවචරයට මේකට සිහිය තියුවාම දැන් අපිට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ෆ්‍රේම් එකක් මනසට දැනෙනවනේ, මේ මම මෙන්න මේ ෆ්‍රේම් එකෙන් තමයි මම කියන මේ බොඩි එක සීමා වෙලා තියෙන්නේ කියලා. මේකට සිහිය තියුවාම සමහර යෝගීන්ට මේ ෆ්‍රේම් එක දැනෙන්නේ නැතු යනවා. ෆ්‍රේම් එක අතුරුදහන් වෙනවා. මම කියන සීමාව කොහෙද තියෙන්නේ කියලා හොයන්න බෑ. ඒ නිසා මට ඊයේද කොහෙද මේ තරුණ ළමෙක් ඒ ලෙවල් කරන ළමෙක් කියලා තිබුණා පළවෙනි වතාවට භාවනා කරලා. එයා ඉඳගෙන ඉද්දි මේ මැණික් කටුවෙන් පහළ අත් දෙක ඇඟිලි ටික දැනෙන්නේ නැතුව ගිහිල්ලා. හොලවන්න හැදුවවත් දැනෙන්නේ නැහැ. ඉතින් යාට පොඩ්ඩක් ඒක එක්සයිට් වෙලා යාට පොඩ්ඩක් ඒක මොකද අලුත් අත්දැකීමක්. දැනෙන්නේ නැතුව යනවා සීමාවල්. මේ මම සහ මම නොවන සීමාවල් හොයාගන්න බැරුව යනවා. ඒ කියන්නේ මේ මගේ ශරීරයේ ලේයර් එකක් තියෙනවා, ෆ්‍රේම් එකක්. ඒ ෆ්‍රේම් එකෙන් ඇතුළ මම, එකෙන් පිට මම නෙමෙයි කියන සංඥාවකනේ අපි ඉන්නේ. ඒ සංඥාව ගැලවෙන්න ගන්නවා. ඒක දිය වෙන්න ගන්නවා. එතකොට මේ මම සහ මම නොවන සංඥාව වෙන් කරලා හොයන්න බෑ. මමත්වයේ පොඩ එතන වෙන්නේ 100% නෙමෙයි. හැබැයි මේ ශරීරය මම කියලා අල්ලලා තියෙන එක ගැලවෙන්න ගන්නවා. ඒක පවා නොදැනී යන්න ගන්නවා. එච්චර සියුම් තැනකට කයත් සංසිඳිලා මනසත් සංසිඳෙන්න ගන්නවා. අර සමාවෙන්න ඕලාරික ගොරෝසු සංඥා ගැලවෙනවා. අර ඔය කියන කම්පන වේගත් එක මනස පැවැත්වුවාම. ඉතින් සමහරුන්ට වේදනාවක් දිහා බැලුවාමත් ඒක වෙනවා. වේදනාවක් දිහා බැලුවාම ඒ වේදනාව අපි හිතමු දනිස්සේ හටගත්තේ කියලා. ඒ වේදනාවට මනසෙන් රින් ගන්න පුළුවන්. රින්ගෙනවා, කිමිදෙනවා. එතකොට එයා නිකන් වේදනා සාගරයක් මැද්දේ කිමිදිලා ඉන්නා වගේ දැනෙන්නේ. එයාට හුදු වේදනාවල් ටික දැනෙනවා අර द्वේෂය නැතුව. රිදුමක් නැති රිදුමක් එයාට අත්දකින්න පුළුවන්. එතකොට අපි හිතමු උදාහරණයක් දනිස්සේ වේදනාව හටගත්තේ කියලා. එයාට දනිස්ස කියන සංඥාව ගැලවෙනවා. කොහේදෝ වේදනාවක් දැනෙනවා එයාට. කොහේදෝ වේදනාවක් දැනෙනවා. ලොකේෂන් එක කියන්නේ මේ ශරීරයේ පිහිටි ස්ථානයේ ස්පේස් එක දැනෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ ඒක ස්ප්‍රෙඩ් වෙනවා. ඒක ටික ටික විහිදෙනවා. දනිස්සන නොදැනී යනවා. ඊට පස්සේ කකුලම නොදැනී යනවා. ඊට පස්සේ පදාසය, ඊට පස්සේ වම් පැත්ත නම් වම් පැත්ත ඔහොම එයාට ටික ටික මේක විහිදෙන්න ගන්නවා. ඒකාග්‍ර මනස වැඩි වෙන්න සති සම්පජඤ්ඤය වැඩි වෙන්න. එතකොට එයාට මේ කය සම්බන්ධ සෑහෙන ප්‍රශ්න වලට එයාට උත්තර ඇවිල්ලා, වේදනාව සම්බන්ධ ප්‍රශ්න වලටත් උත්තර ඇවිල්ලා එයාට ඉස්සරහට යන ලේසි. චිත්තානුපස්සනා කොටස් වලට, ධම්මානුපස්සනා කොටස් වලට යන ලේසි. මොකද ඒවයි ඊටාම සියුම් මානසික ධර්මතා එක තමයි යාට වැඩ කරන්න තියෙන්නේ. ඉතින් එහෙම මට්ටම් වලට යෝගියාට එනවා. මේ තැන් වලදී අපිට කරන්න කිසිම දෙයක් නැහැ. පූර්ණ අවදි මනසකින් බලන් ඉන්න විතරයි තියෙන්නේ. ප්‍රතිචාර ප්‍රතික්‍රියා නොදක්වා. එතකොට මේ හුස්ම සියුම් වුණු තැනකදී සමහර යෝගීන්ට සිද්ධ වෙන එක කාරණයක් තමයි අපි මෙතන සඳහන් කළේ. එතකොට මෙතනදී සතර සම්‍යක් ප්‍රදාන් වීරියම වැඩෙනවා. හොයලා බැලුවොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා. ඒවා වැඩෙන හැටි විස්තර කරන්න වෙලාවක් නෙමෙයි. එහෙම වුණොත් මේ දේශනාව වැඩි දිග වෙනවා. එතකොට මේ වේදනාව සම්බන්ධ මේ මට්ටමට ආපු යෝගාවචරයාගේ චරුචරු නැතුව දුකක් දරාගෙන ඉන්න පුළුවන් මට්ටමට හිත එනවා. දුකක් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න යන්නේ තනියෙන් දරාගෙන ඉන්න පුළුවන් මට්ටමට එනවා. මොකද එයාට තේරෙනවා මේ අනිත් අයත් ඉන්නේ මං වගේම දුක් ගොඩක. දුක් සාගරයක මේක තව කාටවත් කියලා වැඩක් නැහැ. එයාට තනියෙන් දරාගෙන ඉන්න පුළුවන් වෙනවා. මේ මට්ටමේදී මහ පොළවත් කම්පා වෙනවා යාගේ මේ ගුණයට. බෝසතාණන් වහන්සේ බුදු වෙන වෙලාවේ මාරයා පරාජය කරන්න සාක්ෂි පිණිස මහ පොළවට උන්වහන්සේගේ ශ්‍රී හස්තය දිගු කළ වෙලාවේ මේ මහ පොළව කම්පා වුණා කියලා අපි අහලා තියෙනවා. මේවා සුරංගනා කතා නෙමෙයි. එහෙම කරන්න, එහෙම වෙන්න පුළුවන් තරම් චිත්ත ශක්තියක් බෝසතාණන් වහන්සේ සංසාරේ කරා. මොකද ඒ උහුලපු ගින්න, උහුලපු දුක් ටික, විඳපු වේදනා ටික, තනි සිතින් දරාගෙන විඳපු වේදනා ටික මහ පොළොව උඩ දැන් තමයි කරේ. ඒක දන්නවා. ඒ චිත්ත ශක්තියට මහ පොළොවත් දෙදරුම් කනවා. දරන්නේ. එතකොට මෙහෙම යෝගියෙකුට ගහකොළ සතා සිව්පාවා මේ ඍතු ගුණ දෙවියෝ බ්‍රහ්මය පවා උදව් කරනවා. ඇයි මේ සා විශාල දුකක් තනියෙන් දරාගෙන ඉන්නවනේ. එතකොට චරුචරු නෑ. මේ මට්ටමට මනස නිකන් එන්නේ නෑ. බණ ඇහුවට නම් එන්නේම නැත. පොතේ දැනුම තියාගෙන ඉන්න කෙනාට නම් එන්නේම නැත. මේවා අත්දකින්න පුළුවන් ඒකාන්තෙම ප්‍රායෝගිකව භාවනාව පුරුදු කරන කෙනෙකුටම පමණයි. ඒක 100%ක් කැට තියලා කියන්න පුළුවන්. ඒක වෙන්නේ නැහැ. යාට චරුචරු නැහැ. යාට දරාගෙන ඉන්න පුළුවන්. නාහෙන් අඬන්නේ නැහැ. එතකොට යෝගාචරයාට මේ මට්ටමට වේදනාවත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තාම දවසකදී යාට පරයන්කේදී එන්න පුළුවන් මරණ වේදනාව හා සමාන වේදනාවක් වුණත් එයාට එනවම තමයි. එයාට ඒක හරහත් යන්න වෙනවා නිවන් දකින්න ඕන.
අනිවාර්යයෙන්ම මරණීය වේදනාව පරයන්කේදී භුක්ති විඳින්න වෙනවා දවසක. ඒ නිසා අපේ ලොකු සාංශය කියනවා අපි ලෙඩ වෙච්ච වෙලාවටයි මැරෙන්න ගිය වෙලාවටයි හිත කයට එනවා. එදාට අපි හිත කයට ආවහම දකින්නේ කවදාවත් නොහිතපු දේවල්. ඒ නිසා තමයි අපි සහලවන්නේ, මැරෙන්න බය වෙන්නේ. ඒ නිසා ලෙඩක් වෙන්න කලින්, මැරෙන්න කලින් හිත කයට දාලා බලන්න. එතකොට ඔය ලෙඩක් වුණාම වෙන දේ, මැරෙන්න යනකොට වෙන දේ අනිවාර්යෙන් වෙනවා. ඒ නිසා මේ මරණ මංචකයේදී අත්දකින තැතිගැන්ම, කායික මානසික පරිලාහය අනිවාර්යෙන් පරයන්කේදී යෝගියාට දවසක මුණ දෙන්න වෙනවා. ඒක හරහා යන්න වෙනවමයි නිවන් දකින්න ඕන. නැත්තම් එන්නේ නැහැ. ඉතින් එතෙන්ට අපි ටික ටික මනස පුරුදු කරන්න මේ එන සියුම් වේදනා එක ගනුදෙනු කරලා පුරුදු කරන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ නිවන කියන්නේ අමූර්තය නම් මූර්තය කියන්නේ මරණය. මූර්තය හරහා තමයි අමූර්තයට යන්න තියෙන්නේ. එහෙම නැත්නම් මූර්තය මග ඇරලා මරණය මග හැරලා නිවනක් නැහැ. ඉතින් අදට දේශනාව ඉවරයි. අපි ඊළඟ දේශනාවෙන් මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.